ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරා කියන්නේ ඔයා ගොඩක් දුරට මාස ගණන් සමහර විට අවුරුදු ගණන් කම්මැලිකම හින්දා නාස්ති කරගත්ත කෙනෙක්. හැබැයි ඔයාගේ හිතේ මාරම ගෝල්ස් තියෙනවා. සල්ලි ගැන, ගන්න ඉන්න වාහනේ ගැන, ගෙදර ගැන, රිලේෂන්ෂිප් ගැන, සහ තවත් එක එක දේවල් ගැන හීන ගොඩයි. හැබැයි ඒවා එකක්වත් හරියන්නේ නැහැ වගේ දැනෙනවා. ඒක එහෙමනම් මේ විනාඩි 3-4ක වීඩියෝ එක ඔයාගේ දැන් ඉන්න පාත් එක පොඩ්ඩක් වෙනස් කරගන්න උදව්වක් වෙයි. අවශ්‍ය කාලෙදී ඔයාගේ වේකප් කෝල් එක හොයාගෙන යන්න. YouTube එකේ ඉන්න සමහර චරිතාගේ හැමෝටම එක දිගට වැඩ කරගෙන යන්න අමාරුයි. කන්සිස්ටන්සි තියාගන්න බෑ. ඉතින් එහෙම කරගන්න බැරි වෙන කාලෙට ඔයාට ආයෙත් ඉන්ස්පිරේෂන් දෙන දෙයක් හොයාගන්න. ඒක මේ වගේ වීඩියෝ එකකින් වෙන්න පුළුවන්. අම්මා තාත්තා හොය යාළුවෙක්කින් වෙන්න පුළුවන්. තරහකාරයෙක්කින් වුණත් වෙන්න පුළුවන්. කම්මැලිකම අඩු කරන ඒ ඉන්ස්පිරේෂන් එක ගන්නත් කම්මැලි වෙන්න එපා. කන්වර්සේෂන්ස්. ඔයා කවදාරි කාත් එක්ක හරි කතා කර ඉද්දී ඔයා අනික් කෙනාට කියලා තියෙනවද ඔයා මේ දවස් ටිකේ මාර කම්මැලිකමේ හෝ කාලකන්ණි විදියට ඉන්නේ කියලා. එහෙම කිව්වට පස්සේ අනිත් කෙනාගේ රෙස්පොන්ස් එක ඔයා ඊළඟට දවසේදී ගන්න ඉන්න ඇක්ෂන්ස් වලට ඩිරෙක්ට්ලි බලපානවා. උදාහරණයක් විදියට ඔයාගේ ඒ යාළුවත් කිව්වොත් එයත් ඒ දවස් ටිකේ පට්ටම කම්මැලිකමේ හෝ මෙලෝ දෙයක් කරන්නේ නැතුව හිටියේ කියලා. එකකින් ඔයා කරපු දේ වැලිඩේට් වෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිතන්න ඔයා මොකක් කරේ වෙන වැරදි වැඩක් කරනවා. පස්සේ ඔයාට දැනගන්න හම්බ වෙනවා ඔයාගේ යාළුවත් ඒ වැරදි වැඩියම කරලා තියෙනවා කියලා. එතකොට නිකන් ඔයාට දැනෙනවා එහෙනම් අවුලක් නෑ වගේ හැඟීමක්. මේකේ අටීතින් සිද්ධ වෙන දෙයක්. හැබැයි ඒ වාගේ යාළුවා ඔයා කරපු දෙයට විරුද්ධත්වයක් පළ කරොත්, ඔයා කරපු දේ වැලිඩේට් නොකර හිටියොත්, වැඩක් කරපන් කියලා කිව්වොත්, අන්න ඒක ඔයාට හොඳ විදියට බලපානවා. තේරුම් ගන්න ඒ කරන පොඩි කතාබහ වුණත් වක්‍රානුකූලව ඔයා ඊළඟට ගන්න ඇක්ෂන්ස් වලට බලපානවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔයාට දවස කරන්න තියෙන වැඩ මේ ක්‍රයිටීරියාස් ඇතුළට දාලා වෙන් කරගන්න. මේකට කියනවා අයිසන්හාවර් මේට්‍රික්ස් එක කියලා. මෙතන ඔයා දාන්නේ වැදගත් නැති සහ හදිස්සි නැති වැඩ. එක ගේම් එකක් ගන්නවා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට වැදගත් නැති හදිස්සි වැඩ. මේක යාළුවෙක් හම්බෙන්නේ අනේක වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට වැදගත් හදිස්සි නැති වැඩ. මේක මොකක් හරි ස්කිල් එකක් ඉගෙන ගන්න එක වගේ වෙන්න පුළුවන්. ඊළඟට වැදගත් සහ හදිස්සි දේවල්. මේක ඔයාට ළඟදී ඩෙඩ්ලයින් තියෙන අසයින්මන්ට් එකක් කරන එක වෙන්න පුළුවන්. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න අපොයින්ට්මන්ට් එකක් දාන එක වෙන්න පුළුවන්. දැන් ඔයාගේ වැඩ ටික මේ ටේබල් එකේ බෙදාගත්ත පස්සේ කම්මැලිකමෙන්දී ඔයාටම මතක් වෙනවා ඔයා මුලින්ම අවධානය දෙන්න ඕන වැඩේ ගැන. ඒව ඉවරුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාට ඉතුරු කාලයකුත් හම්බ වෙනවා අර වැදගත් නැති වැඩ ටික කරන්න. හැබැයි හිතන්න ඔයාගේ මේ ලිස්ට් එකේ වැඩ ටික ගොඩක් ලොකුයි. ඒ ලිස්ට් එක දැක්කාමත් ඔයාට එපා වෙනවනම් ඔයාට කරන්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා. ඉනර්ෂියා. ෆිසික්ස් වල ඉනර්ෂියා කියන්නේ රෙස්ට් එකේ තියෙන ඔබ්ජෙක්ට් එකක් ඒ විදිහටම තියෙන එක සහ මෝෂන් එකක් තියෙන ඔබ්ජෙක්ට්ස් මෝෂන් එකේම තියෙන එක පිටතින් ෆෝස් එකක් આવත් ඇරෙන. මේකම තමයි නිව්ටන්ගේ ෆස්ට් ලෝ ඔෆ් මෝෂන් කියන්නේ. ඉතින් මේක ඔබ්ජෙක්ට්ස් වලට බලපාන විදිහටම ඔයාට කරන්න තියෙන ටාස්ක් වලටත් බලපානවා. ඔයාට කරන්න තියෙන මොකක් හරි වැඩක් කොච්චර පොඩි වුණත් ඒකට ඉනිෂියල් ෆෝස් එකක් සහ යම් තරමක එනර්ජි එකක් දෙන්න වෙනවා. ඒක රෙස්ටිං ස්ටේට් එකෙන් අයින් කරලා මූවිං ස්ටේට් එකට අරගෙන ඉන්න. ඉතින් මෙතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. ඔයා ඉතින් මවා ගන්නවා ඔයාට කරන්න තියෙන වැඩ ලෝඩ් එක ගැන. ඒ වුණාම ඔයාට දෙන්න තියෙන එනර්ජි එකත් ගොඩක් ලොකුයි වගේ දැනෙනවා. ඒක හින්දාම ඔයා ඒක සම්පූර්ණයෙන්ම අත්හැරලා ලිසි දේවල් පස්සේ යනවා. ඉතින් මේ වැඩ කල් දාන කම්මැලි සීන් එක කඩන්න නම් ඔයා ඒ ඉනර්ෂියා එක කඩන්න ඕන. වැඩක් පටන් ගන්න එක තමයි අමාරුම කොටස. ඉතින් ඒක පුළුවන් තරම් ලීසි කරන්න වැඩ ටික පොඩි පොඩි කොටස් වලට කඩා ගන්න. උදාහරණයක් විදිහට ඔයා පුටුවේ ඉඳගෙන හිතා ගන්නවා ඔයාට ලියන්න තියෙන වචන 1000ක රිපෝට් එක ලියලා ඉවරනට කල් නැගිටින්නේ නැහැ කියලා. මෙතනදී ඔයාගේ ඉනර්ෂියා එක ගොඩක් ලොකුයි. හැබැයි මේව කරොත් ඔයා හිතා ගන්නවා වචන 50ක් ලියනවා කියලා. දැන් මෙතනදී ඉනර්ෂියා එක පොඩි සහ වැඩි ඩිසිප්ලින් එකක් හෝ විල් පවර් එකක් ඕනේ නැහැ මේක කරන්න. තවත් මේ ඉනර්ෂියා එක කන්න ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි 2 minute rule එක. ඒ කියන්නේ අර වගේ වැඩ ගොඩක් තියෙද්දි ඒව පටන් ගන්නවත් එනර්ජි එකක් නැති වෙලාවට හිතන්න මම විනාඩි 2ක් මේක කරනවා. ඊට පස්සේ අතාරිනවා. මේ ක්‍රම දෙකෙන්ම වෙන හොඳම දේ තමයි ඔයා හිතා ගන්නවට වඩා වැඩි ඔයා වැඩ කරන්න තියෙන chance එක වැඩි. ඒ කියන්නේ පළවෙනි උදාහරණෙදි කිව්ව රිපෝට් එක ලියන්න පටන් ගත්තට පස්සේ ඔයා වචන 50ට වඩා ලියනවා. මිනිත්තු 2ක් වැඩ කරනවා කියලා ඉඳගත්තට ඔයා මිනිත්තු 5ක් 10ක් හෝ 20ක් ඒ දේ කරනවා. මොකද මෝෂන් එකේ තියෙන ඔබ්ජෙක්ට්ස් මෝෂන් එකේම තියෙනවා. සයිලන්ස්. මේක තමයි අවසානට මට දෙන්න තියෙන වැදගත්ම ටිප් එක. නිශ්ශබ්දතාවය. සමහර වෙලාවන් වලදී විශේෂයෙන්ම කම්මැලි හිතෙන වෙලාවන් වලදී පොඩ්ඩක් නිකම්ම ඉන්න. හැමතිස්සම අපි නොයිස් එකට පුරුදු වෙලා ඉන්නවා. හැබැයි සයිලන්ස් කියන එකේ ලස්සන බලන්න කැමති නෑ. දවස් පොඩි වෙලාවක් ගන්න මුකුත්ම නොකර ඉන්න. අපි සාමාන්‍යයෙන් කම්මැලිකම දැනුනම ඒක නැති කරගන්න මොකක් හරි කරනවා. හැබැයි මේ වෙලාවෙත් මුකුත් නොකර ඉන්න පුළුවන් නම් ඒක ඇත්තටම වගේ මනසට හොඳයි කියලා පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා. ඒ පුංචි වෙලාවේදී සේරම අයින් කරන්න.
ගෙදරය යාළුව ෆෝන් එක ටීව එක හෙඩ් ෆෝන් එක විනාටිදාකට ඇත් කළදා ඇත්තලා හිතන් පෑන් කරන ස්ට්‍රජියක් හදාගන්න